ඒ වගේ මේක අපි කවුරුත් කල්පයක් ජීවත් වෙන්න ආපු ඇත්තෝ නෙමෙයි. අපි කවුරුත් මරණය උරුම කරගෙන ඉන්නේ ඇත්තෝ. ඒ නිසා ජීවිතේ අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ යතහාපි කුම්භකාරස්ස කතං මත්තික භාජනං සබ්බං වේදන පරියන්තං එවං මච්ඡාන ජීවිතං. හරියට සත්වයන්ගේ ජීවිතය පිළිබඳව කිව්ව කුම්භකාරයෙක් නැතිනම් වළං හදන කෙනෙක් හදන වළඳක් වගේ කියලා. මැටි වළඳක මැටි බඳුනක ස්වභාවය, කැඩිලා බිඳිලා යන ස්වභාවය. සමහර මැටි වළං හදනකොට නිෂ්පාදනයේදීම කැඩිලා බිඳිලා යනවා. සමහර මැටි වළං ප්‍රවාහනයේදී කැඩිලා බිඳිලා යනවා. සමහර මැටි වළං පරිහරණයේදී කැඩිලා බිඳිලා යනවා. මැටි වළඳක ස්වභාවය තමයි කොයිම කාලයක හරි කැඩිලා බිඳිලා යන ස්වභාවය. ඒකට වෙලාවක් කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතයේ ස්වභාවයත්. ඒක සමහර ඇත්තෝ ඊටමත් කුඩා කාලෙදිම මරණය උරුම කොට මරණය ස්වභාව කොට පවතිනවා. ඒ වගේම කෙනෙක් තරුණ වයසේදී, කෙනෙක් මැදි වයසේදී, මහලු වයසේදී ජීවිතයේ ස්වභාවය තමයි මොනම අවස්ථාවක හෝ මරණයටපත් වෙන ස්වභාවය. අපේ සාහිත්‍ය තුල දැක්වෙන්නේ පනනන් තනාග පිනිබිඳු වෙන්නේ කියලානේ. හරියට ජීවිතය කියන එක තනකොළ ගහක් අග තියෙන පිනිබිඳුවක් වගේ. ඒක කොයි වෙලේ නැති වෙලා යයිද කියන එක කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේ අස්තීර ජීවිතයක් උරුම කරගත්ත අපි ජීවිතේ නොඑක් බලාපොරොත්තු, නොඑක් පරමාර්ථ අපි ගොඩනගාගෙන තියෙනවා. ඒ පරමාර්ථයේ බලාපොරොත්තු ගොඩනගාගෙන තියෙන අපිට බුදුරජාණන් වහන්සේ දැක්කා අපි දකින දැක්ම තුළ කවදාවත් පුළුවන් කමක් නැත්තේ නැහැ අපිට විමුක්තියක් සාධනය කරගන්නට. එහෙම නැතිනම් අපි බලාපොරොත්තු වන නිෂ්ඨාව කෙලවර සැපය කියන දේ ලබන්න පුළුවන් කමක් නැත්තේ නැති බව භාග්‍යතුන් වහන්සේ දැක්කා. ඒ නිසා තමයි අන්ත දෙකම අතහැරියේ. කාම සුඛල්ලිකානුයෝගය සහ අත්ථකිලමතානුයෝගය.